ඩිහයිඩ්‍රේට් එකෙන් පටන් ගත්තා. ඒක ග්‍රයින්ඩින් එක පටන් ගත්තා. ඊට පස්සේ දිගටම මේ මැෂින්ස් එක ගත්තා. ආෆ්ටර් සේල් සර්විස් එක. මට ගොඩක් වෙලාවට උපකාරී වෙන්නේ නැති මේ මැෂින් කීපයක් මම ලබා ගන්නවා. දැන් නිෂ්පාදනය තාමත් හොඳ අනර්ග අන්තර්ජාතික වෙළඳ නාමයක් කරගෙන යනවා. අපි අද ඇවිල්ලා ඉන්නේ HDB ඉන්ජිනේරින් ලංකා අපිත් එක්ක එකතු වෙලා සාර්ථක වෙච්ච ව්‍යවසායකයෙක් වගන අර පිටිපස්සෙන් බලා ගන්න පුළුවන් ලස්සන දර්ශනයක් වික්ටෝරියා ජලාශය තියෙනවා. ඉතින් අපි තා පොඩ්ඩකින් පාරිභෝගික මහත්මයාගේ ගෙදරට ගිහිල්ලා බලමු හම්බෙන්න. අපි දැන් ඇවිල්ලා ඉන්නේ ස්පයිස් ආයතනයේට. ස්පයිස් ආයතනයේ හිමිකාරීත්වය දරන්නේ නිරංජන් දිසානායක මහත්තයා. HDB ඉන්ජිනේරින් ලංකා ආයතනයේ අපිත් එක්ක එකතු වෙලා දියුණු වෙච්ච ව්‍යවසායකයෙක්. ඔයාලට ඊපස්සෙන් චුට්ටක් ආවොත් බලා ගන්න පුළුවන් HDB ඉන්ජිනේරින් ලංකා ආයතනයේ මිලදී ගත්ත ස්ලයිසර් මැෂින් තියෙනවා. ඒ වගේම ඩිහයිඩ්‍රේට් මැෂින් එකක් තියෙනවා. රෝස්ටර් මැෂින් එකක් තියෙනවා. 9FC 20 ඇඹුරුම් යන්ත්‍රයක් තියෙනවා. වන් ෂොට් ඇඹුරුම් යන්ත්‍රයක් තියෙනවා. මේ ඔක්කොම HDB ඉන්ජිනේරින් ලංකා ආයතනයෙන් මිලදී අරගෙන නිරංජන් දිසානායක මහත්තයා එතුමන්ගේ බ්‍රෑන්ඩ් නේම් එකක් යටතේ කියන්නේ ස්පයිස් කියන බ්‍රෑන්ඩ් නේම් එක යටතේ වෙළඳපොළට නිකුත් කරනවා. ඉතින් අපි තවදුරටත් විස්තර කතා කරමු. ඉස්සරහට නිරංජන් මහත්තයාවත් අපි සම්බන්ධ කරගන්නවා කොහොමද ව්‍යාපාර කටයුතු ආරම්භ කරේ. දැනට මේ HDB ඉන්ජිනේරින් ලංකා ආයතනයෙන් අරන් තියෙන මැෂින් කොහොමද එතුමන්ගේ දියුණුවට ව්‍යාපාරයේ දියුණුවට උපයෝගී කරගත්තේ කියලා දැනගන්න. අපි දැන් ඉන්නේ ස්පයිස් ආයතනයේ පැකින් සෙක්ෂන් එකේ බලා ගන්න පුළුවන් මේ පැකින් වලට ගෙනල්ලා තියෙන බොටල්ස්. එහා පැත්තේ මසාලා ටී පවුඩර් එකක් ෆිල් වෙන ගමන් තියෙන මේ බොටල් වලට මාකට් එකට යන්න හොඳ සීල් ප්‍රොඩක්ට් එකක්. අත් වශයෙන්ම දැන් අපි මෙතනට ආවට පස්සේ සමහර අමුද්‍රව්‍ය විශේෂයෙන්ම කුළුබඩු වර්ග අපි මෙතනට ආවට පස්සේ අඳුරගත්තා. ලංකාවේ තුලදී තියෙනවා. හැබැයි අපි දන්නේ නැහැ. ඒ රස වෙනස් ලංකාවට ආවේනිකව නැත්තම් පිටරට තියෙන. හැබැයි ලංකාවේ මිනිස්සු දන්නේ නැති දේවල් ගොඩක් මේ ආයතනයට ඇවිල්ලා අපිත් ඉගෙන ගත්තා. බලා ගන්න පුළුවන්. දැන් ඔය මසාලා ටී එක නැත්තම් මසාලා ටී එක හදන්න අවශ්‍ය පවුඩර් එක තමයි බොටල් වලට ෆිල් කරලා පැක් කරන ගමන් තියෙන්නේ. දැන් අපි එහා පැත්තේ දැක්කා ස්ලයිසර්, ඩිහයිඩ්‍රේට් මැෂින්, ග්‍රයින්ඩින් මිල්ස් වගේම ඔන්න බෑන් සීල් එකකුත් තියෙනවා HDB ඉන්ජිනේරින් ලංකා ආයතනයේ. HDB ඉන්ජිනේරින් ලංකා සන්නාමය යටතේ මිලදී ගත්තා. ඉතින් මැෂින් ටික ගත්ත කියන්නේ ව්‍යාපාර අවස්ථා තියෙනවා. ඒක අපි කියන්නේ හැම වෙලේම සාර්ථක ව්‍යවසායකයෙක් වෙන්න, සාර්ථක ව්‍යාපාරිකයෙක් වෙන්න තාක්ෂණය කියන දේ අනිවාර්යයෙන්ම වැදගත්. අපි තව ටිකකින් නිරංජන් මහත්තයත් එක්ක කතා කරලා බලමු. අද දවසේ වැදගත්ම කොටස අපි ඉන්නේ ස්පයිස් නිර්මාතෘතුමත් එක්ක අපි චුට්ටක් කතා කරලා බලමු මේ ව්‍යාපාර අවස්ථාව කොහොමද ආරම්භ කරේ, මේ දක්වා ආපු ගමන කොහොමද, අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා අපි කෙටියෙන් කතා කරලා බලමු. චුට්ටක් කියන්නකෝ මහත්තයා ගැන විස්තරයක් නම කොහොමද, එතකොට කොහෙන්ද මේ ව්‍යාපාර ශාස්ත්‍රයට යමුනේ? මගේ නම නිරංජන් දිසානායක. මේක මම මේ අත්හදා බැලීමක් මගේ කාලය ගත කරන්න හොබි එකක් වශයෙන් තමයි පටන් ගත්තේ. සුළු සුළු වශයෙන් විවිධ පරීක්ෂණ කරා. ඊට පස්සේ දැන් අවුරුදු මගේ මතක විතර ගිය අවුරුද්දේ වගේ මම BMICH එකේ Pro Food Exhibition එකට ගියා. ඒ එක්සිබිෂන් එකේදී මම බැලුවා හොබි එකක් වගේ කියලා තිබ්බ එක තවත් ප්‍රවර්ධනය කරගන්න පුළුවන්ද කියලා. ඒතර මම HTB ස්ටෝල් එකට ගියා. ඒ ස්ටෝල් එකේ ටිකක් වෙලා මම කතා කරලා හිටියා. මම ඒ තිබ්බ මැෂින් ටික බැලුවා. ඒතර මට ගැළපෙන මැෂින්ස් කීපයක් මම දැක්කා. එතකොට එතන හිටපු ඒ ස්ටාෆ් එකත් එක්ක කතා කරලා මම බැලුවා මැෂින් එකක් දෙකක් වශයෙන් මගේ ඒ තිබ්බ ප්‍රොඩක්ෂන් එක වැඩි කරගන්න පුළුල් කරගන්න පුළුවන්ද කියන එක බැලුවා. ඒ අනුව තමයි මම මේකට දැන් මෙතන තියෙන මේ මැෂින් බහුතරයක් තියෙනවා. මේවට මම ආයෝජනය කරන්න තීරණය කරේ. ඩිහයිඩ්‍රේට් එකෙන් පටන් ගත්තා. ඒක ග්‍රයින්ඩින් එකෙන් පටන් ගත්තා. සාමාන්‍ය මාධ්‍යම ප්‍රමාණයේ ප්‍රොඩක්ෂන් ලයින් එකට අවශ්‍ය පහසුවෙන් අපිට හසුරුවාගත හැකි යන්ත්‍රෝපකරණ සමූහයක් මට ලබා ගන්න පුළුවන් වුණා. මම කියන්නේ අර මූලික වශයෙන් මම ප්‍රාථමික නිෂ්පාදනය කරේ කියලා. දැන් නිෂ්පාදනය මම හිතනවා ඊටමත් හොඳ අනර්ග අන්තර්ජාතික භාණ්ඩයක් දක්වා නැත්නම් වෙළඳ නාමයක් යටතේ දැන් මම පරීක්ෂණ කටයුතු කරගෙන යනවා. දැන් මට කියන්නකෝ දැන් මේ ස්පයිස් කියන බ්‍රෑන්ඩ් නේම් එක යටතේ පාරිභෝගිකයන්ට ඔබතුමා හඳුන්වලා තියලා තියෙන ප්‍රොඩක්ට්ස් මොනවද මේ වෙන්නේ? ස්පයිස් කියපුවාම ස්පයිසස් නැත්නම් කුළුබඩු තුන පහ සරක්කු කියන නාමයෙන් තියෙන අපි දිනදා අපේ මුල්තැන්ගේ පාවිච්චි කරන දේවල් තමයි නිෂ්පාදනය කරන්නේ. නමුත් වෙළඳ පොලේ ඕන තරම් සමාන ගතිගුණ තියෙන සමාන ලක්ෂණ තියෙන භාණ්ඩ තියෙනවා. දැන් මට ඕන වුණේ මේක වෙනස් ආකාරයෙන් කරන්න. මම අර all spice එහෙම නැත්නම් පිමෙන්දා නැත්නම් තුන පහ කියන එක මම වගා කරලා තියෙනවා. ඒකේ මම ගොඩක් අතහදා බැලීම් කරා. ඉතින් මගේ විශේෂත්වය තියෙන්නේ මේ තුන පහ කියන ඒ ශාකෙන් ලබා ගන්නා වියලි පත්‍ර මම මගේ ඒ නිෂ්පාදන වලට එකතු කරනවා. ඒකෙන් අද්විතීය වෙනස් රසයක්, සුවඳක්, ගුණක් දෙනවා. ඒක පාරිභෝගිකයන්ටත් ඒක ඒ වෙනස දැනෙනවා. ඊට අමතරව ඔරිගානෝ කියන එක දැන් ජනප්‍රිය වෙගෙන යනවා. මොකද පාස්තා, පීසා, නූඩල්ස් වර්ග පාවිච්චි කරනවා. ඒක වෙනස් රසක් දෙන්නේ ඔරිගානෝ කියන ඇතම ඉතාලියන් ස්පයිස් එකක්. මම ඒකත් වගා කරනවා. ඒ වගේ මම අගේ එකතු කරපු වෙළඳ පොලේ සාමාන්‍යයෙන් දැනට නැති වෙනස් ආකාරයේ වන්න තමයි නිෂ්පාදනය කරන්න මම පෙළඹෙලා තියෙන්නේ. එතකොට මට දැන් ඔය කතාවෙන් අහපු එකක් ඕගනික් නැචරල් කියන දෙකේ වෙනස මොකක්ද? ඕගනික් කියලා කියන්නේ අපි ඒ කියන්නේ කෘමිනාශක, වල්නාශක සහ කෘත්‍රිම පොහොර දාන්නේ නැහැ. ස්වභාවිකයෙන් හදන ඒවට සර්ටිෆිකේට් අවශ්‍ය වෙනවා. නමුත් නැචරල් කියලා කියන්නේ ඒ අපි පුළුවන් තරම් දැන්ට මේ පළාතේ තියෙන
කුළු බඩු ඒවට සම්බන්ධ පොහොර පාවිච්චි කරලා ඇති ඒක අපි දන්නේ නැහැ. නමුත් මම පාවිච්චි කරන්නේ නැහැ. නමුත් ඒ සමහර කුළු බඩුවේ පාවිච්චි කරනවා. ඒ නිසා අපි පුළුවන් තරම් ස්වභාවිකව ලබා ගන්න පුළුවන් අමුද්‍රව්‍ය තමයි ලබා ගන්න. එතකොට ව්‍යවසායකයෙක් විදිහට එදා ඉඳන් මේ දක්වා ආපු ගමනේදී ආපු බාධක ඇති. ඒ වගේ මොනවද හම්බුනේ ව්‍යවසායකයෙක් විදිහට? මූලික දේ තමයි අපි දැන් අර මං කියවන ඉස්සෙල්ලා අපි සාමාන්‍යයෙන් වෙළඳ පොලේ අපි තරකාරීත්වයෙන් යනකොට අපි අඩු මිලට තමයි ගොඩක් පරිපූර්ණක බාරණ ඉල්ලන්නේ. එතකොට ප්‍රාථමික මට්ටමේ දේවල් තමයි තියෙන උදාහරණයක් බැලුවොත් 3 මීටර ඇවිල්ලා මිරිස් කුළු කහ කුළු දකින්න නැතුව ඇතිනේ. නේද? කොහොමද කුළු එහෙම දකින්න නැතුව ඇති. දැන් ඒවත් එක ගියොත් අපිට මේ උදල පිළිබඳව තමයි වෙන්නේ. මොකද කවුරු හරි වුණත් ගෘහිණිය ගියන් පස්සේ බලනවා මේ දැන් උදාහරණයක් අහවල ගම්මිරිස් වල වෙන්න පුළුවන්. එන සාල් එකේ එන්න පුළුවන්. මේ මූලික වශයෙන් අපි හැම වෙලාවෙම ඒගොල්ලන් කම්පයර් කරලා බලන්නේ මුදල. මම කියන රෙසිපි එක ඩෙවලොප් කරා කියලා. මේ රෙසිපි එකෙන් බලාපොරොත්තු වෙන්නේ ගෘහණියට තමා යම් කිසි ව්‍යංජනයක් හෝ හදනකොට ඒකට අද්විතීය රසක් වෙනසක් ඇති කරනවා. කන කෙනාට සහ ගෘහණියව අපි ඉලක්ක කරලා තමයි ඒ රෙසිපි හදන්නේ. එතකොට අපිට අර මුදල් කියන එක වැදගත් වුණත් එතනින් පොඩ්ඩක් එළියට ගිහිල්ලා මුදලට අගේ එකතු කරලා අගේන භාණ්ඩයක් නිෂ්පාදනය කරනවා. ඒක තමයි තියෙන්නේ. අත මේ 3-5 නැත්නම් මේ ස්පයිසස් ඉන්ඩස්ට්‍රි එකේ තියෙන ලොකුම බරපතලම එක තමයි අමුද්‍රව්‍ය ලබා ගැනීම වගේම මේ හොඳ නිෂ්පාදනයක් අඩු මුදලට දෙන්න. ගෘහණියට පාරිභෝගිකයට ගැළපෙන නිෂ්පාදනයක් තම නිෂ්පාදනය කරන්නේ. එතකොට මේ වගේ ව්‍යාපාරයක් කරගෙන යද්දී නවීන තාක්ෂණය කොච්චර වැදගත් වෙනවද? ඉතාමත් වැදගත් වෙනවා. නවීන තාක්ෂණයේ දැන් බැලුවොත් මෙතනවත් අපි කුඩා දේවල් කරලා තියෙනවානේ. රෝස්ට් කරනවා, ග්‍රයින්ඩර් කරනවා, ෆයින් ග්‍රයින්ඩින් කරනවා නැත්නම් මේ ඩිහයිඩ්‍රේට් කරලා දුන්නත් අපි ඒ කලයක ගැන ඇත්තට සැලකිලිමත් වෙනවා. තාක්ෂණය කිව්වොත් එහෙම විවිධ කුළු බඩු වර්ග තුර්ම වර්ග එක එක මේ සයිස් එකේ මම ඒක මම ඇහුවේ සයිස් එක අපිට ග්‍රයින්ඩ් කරන්න පුළුවන්. ඒතකොට මේක මික්ස් කරනකොට ඒ රසය තියා ගැනීම නැත්නම් ඒ උයනකොට ඒ තියෙන සුවඳත්භාවය පාට වගේ දේවල් රැක ගන්න පුළුවන්. ඒකත් ඉතාමත් වැදගත්. විශේෂයෙන්ම කුළු බඩුත් එක්ක කරද්දී ඔය එසෙන්ෂල් ඔයිල් කියන ඒ වාෂ්පශීලී අපි ඒ ගැනත් දැනුවත් වෙන්න ඕනේ. ඒකට තාක්ෂණය පිළිබඳ දැනීම සහ ඒකට ගැළපෙන යන්ත්‍රෝපකරණ පාවිච්චි කිරීම ඉතාමත් වැදගත්. එතකොට දැන් ඔබතුමා HDB ඉංජිනේරින් ලංකා ආයතනයේ මේ විදිහ කිව්වා කලින් ඩිහයිඩ්‍රේට් මැෂින්, රෝස්ටර් මැෂින්, ස්ලයිසර් ඊට පස්සේ ග්‍රයින්ඩින් මිල් සරන් තියෙනවා. මේ මැෂින් ටික ගත්තට පස්සේ ඔබතුමාට මොන වගේ සහායයක් හම්බුනේ? ආයතනයේ තියෙන සේවාව නැත්නම් සේල් සර්විස් එක දැන් අදත් ඇවිල්ලා තියෙනවානේ. ඉතින් අපේ සර්විස් එක සමහර වෙලට මට ගොඩක් වෙලාවට උපකාරී වෙන්නේ නැති මේ මැෂින් කීපයක්ම ලබා ගන්නවා. ඔතනින් සේවාව කියලා වචනයක් කිව්වනේ. එතකොට මැෂින් ගත්ත දවසේ ඉඳන් මේ වෙනකන් HDB ඉංජිනේරින් ලංකා ආයතනයෙන් හම්බෙච්ච සේවාව ගැන ඔබතුමා සෑහීමකටපත් වෙනවද කොහොමද අදහස? ඔව් ඒ තමත් මම කියන්නේ සෑහීමපත් වෙනවා කියලා. ක්‍රියා කරනකොට අපේ ක්‍රියා කරන දැනුම පිළිබඳ ගැටලු තියෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ ගැටලුවක් අපි කතා කරලා ඒක අපිට විසඳුමක් දෙනවා. මම හිතන්නේ ඒක තමයි දෙන්න පුළුවන් හොඳම සේවාව. හොඳම සේවාව. මැෂින් පාවිච්චි කිරීම පිළිබඳ දැනුම ඒ ගැන උගන්වලා සහ පස්සේ ඕනෙ වෙලාවක කතා කිරීම හැකියාව තියෙනවා. ඒක තමයි මම හිතන්නේ සේවාවක් වශයෙන් බලාපොරොත්තු වෙන්නේ. වැදගත්ම ප්‍රශ්නයක් මිස්සුණා. කවුලේ කවුද ඉන්නේ? දකින්න නැති මේ එකතු වෙලා කරන දෙයක්. ඒක මගේ භාර්යාව ඉන්නවා, දුව ඉන්නවා, පුතා ඉන්නවා. ඊට අමතරව වත්තේ සේවිකාවෝ 3 දෙනෙක් වගේ ඉන්නවා. අපි එකතු වෙලා තමයි. අවසාන වශයෙන් කියන්නකෝ දැන් ව්‍යාපාරයක් ආරම්භ කරන්න නැත්නම් ව්‍යවසායකයෙක් වෙන්න බලාගෙන ඉන්න පුද්ගලයන්ට ඔබතුමා ව්‍යවසායකයෙක් විදිහට දෙන්න පුළුවන් පණිවිඩය. මම කෙටියෙන් කිව්වොත් එහෙම වෙන්න ඕනේ හැමෝම කරන දේ කරන්න යන්න එපා. තමා වෙනස් වෙන්න වෙනස් හොඳ නිෂ්පාදනයක් කන්සියුමර්ට මිල වැඩි වෙන්න පුළුවන්. නමුත් හොඳ නිෂ්පාදනයක් අපි පාරිභෝගිකය ඉලක්ක කරගෙන ඉදිරිපත් කිරීම තමයි ව්‍යවසායකයෙකුට මම හිතන්නේ හොඳම කරන්න තියෙන නැත්නම් හොඳම අදහස අපට දෙන්න පුළුවන්. බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. ඒ වගේ ඔයාලට ව්‍යාපාරයක් ආරම්භ කරගන්න ව්‍යවසායකයෙක් වෙන්න නැත්නම් හැමදාම හිතන රාමයෙන් චුට්ටක් එළියට ගිහිල්ලා ව්‍යාපාර අවස්ථාවක් ආරම්භ කරන්න පාරිභෝගිකයාට හොඳ ගුණාත්මක සේවාවක් ප්‍රොඩක්ට් එකක් ලබා දෙන්න ගමන අදම ආරම්භ කරන්න. ඔයාලට අවශ්‍ය නවීන තාක්ෂණයෙන් යුත් යන්ත්‍ර ලබා දෙන්න HDB ඉංජිනේරින් ලංකා ආයතනයේ සූදානම් වෙන්න. ඉතින් අපි තවත් දවසක මේ වගේ වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙමින් අදට සමු ගන්නවා. සියලු දෙනාට ජය වේවා. බොහොම ස්තුතියි.